මේ අපි ප්‍රෝග්‍රෑම් වෙබ්සීස් එකේ 35 වෙනි වීඩියෝ එක. අපි අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ යූසර් කෙනෙක් ප්‍රොඩක්ට් එකක් බයි කරවුවාම ඒ බයි කරපු ප්‍රොඩක්ට් එක කොහොමද අපේ පර්චේස් පේජ් එකේ ඩිස්ප්ලේ කරන්නේ කොහොමද කියන එක ගැන. මම මේ ඉස්සරහම එතන අපේ හෝම් පේජ් එකට. මේ හෝම් පේජ් එකේ තියෙනවා අපේ header එක දාන්න තියෙනවා, අපේ head එක දාන්න තියෙනවා my shop කියන drop down එක. මේක අපි තියෙන purchase කියලා බටන් එකක්. මේක ක්ලික් කරාම අපි යනවා අපේ purchase කියන page එකට. මේ page එක අපි දාන්න තියෙන්නේ අපි user payment එකක් කරලා payment එක කරවුවාම මේක add වෙන්න දාන්න තියෙන්නේ. user product buy කරලා payment එක කරවුවාම තමයි add වෙන්න දාන්න තියෙන්නේ. මම මේ page එක design කරනවම භාවිතා කරන දෙන HTML, CSS, Bootstrap, JavaScript භාවිතා කරලා මේක හදාගන්න තියෙන්නේ. මම මේ page එක උඩින්ම අපේ header එක මේ විදිහට include කරන්න තියෙනවා. sale කියන බටන් එක තියෙන මේ head එකේ drop down බටන් එක add to cart cart page යන බටන් එකක් දාන්න තියෙනවා. ඊළඟ මේ page එක අපි heading එකක් දාන්න තියෙනවා, title එකක් දාන්න තියෙනවා, purchase history කියලා. එයා මේ data ටික display කරන්නේ table එක. මේ table එක තමයි මේ අපි buy කරපු ටික display කරන්නේ. මේ ඉස්සරම table එකේ ඉස්සරම මේ column එක අපි දාන්න තියෙනවා hashtag එකක්. ඒ මේ hashtag එක අපි දාන්න තියෙන්නේ අපේ product එකේ තියෙන ID එක, invoice ID එක තමයි මේක display කරන්නේ. කියන product එක තමයි buy කරලා තියෙන්නේ. ඒක තමයි මේක display කරන්න අපි. ඒකද අපි දාලා තියෙන මේ විදිහට ඒක මෙතන අපි display කරනවා. ඊට පස්සේ අපි මේන order ID එක තියෙනවා. order ID එක පෙන්නන්න. ඊට පස්සේ quantity එක මේ product කීයක් buy කරාද කියන එක ගැන පෙන්නන්න. ඊට පස්සේ amount එක, purchase date එකයි time එක මේ buy now කරපු වෙලාවයි time එක අපිට දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙන අපි මෙතන එකක් බැලුවොත් අපි order details එක අපි දාන්න තියෙන card එකක් හදන්න තියෙන product card එකක්. අපි ඒකද දාන්න තියෙන මෙතන image එකක්. අපි buy කරපු product එකේ image එක මෙතන දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන අපි දාන්න තියෙන product එකේ title එක. ඊට පස්සේ sale එක නම, ඒ කියන්නේ මේ product එක sale කරපු product sale එක නම දාන්න තියෙනවා. ඊට පස්සේ price එක, මේ product එකේ price එක. ඊට පස්සේ මේක page එකක් දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන quantity එක තියෙනවා. අපි මේ product card එකේ තියෙන badge එකක් දාන්න තියෙන මේක අපි දාන්න තියෙන්නේ අපි product එක අපේ මේ shop එකේ admin ට upload කරන්න පුළුවන් තමයි හදාන්න තියෙන්නේ. ඒක අපි update කරන්න දාන්න තියෙන්නේ මේ product එක delete එකේ මොන ටිකක් තියෙන්නේ කියලා. delete details අපි කරන්න තමයි මේ දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේ quantity එක තියෙනවා. product එක මේ user product කීයක් buy කරලා කියන තමයි මේ quantity එක දාන්න තියෙන්නේ. ඊට පස්සේ amount එක තියෙනවා මේ විදිහට. amount එක දාන product එකේ price එක. ඊට පස්සේ purchase කරපු date එකයි time එක දාන්න තියෙනවා මේ විදිහට. date එකයි time එකයි. ඊට පස්සේ user මේ buy කරපු product එක ගැන feedback එකක් දෙන්න දාන්න තියෙන මේ විදිහට බටන් එක. ඒ වගේම අපි දාන්න තියෙනවා delete කියන බටන් එක දාන්න තියෙනවා. මේ product එක delete කරන්න remove කරන්න තමයි මේ purchase page එකෙන්. ඊළඟ මේක අපි අන්තිමට ගියාම delete record කියන බටන් එක දාන්න තියෙනවා. මේක දාන්න තියෙන්නේ අපි මේ purchase page එකේ තියෙන ඔක්කොම product ටික delete කරන්න, අයින් කරන්න. ඊට පස්සේ අපි අන්තිමට මේ purchase page එක අන්තිමට දාන්න තියෙන අපේ photo එක include කරන්න තියෙන්නේ. අපි දැන් බලමු මේ page එක design කරලා තියෙන එකේ code එක කොහොමද design කරලා තියෙන්නේ කියලා. මේ මම ගන්න අපේ purchase history page file එක. මේ file එක අපි උඩම head එකේ දාන්න තියෙන title එක purchase history කියලා. ඒක මේ සුක්‍රිය දාන්න තියෙනවා. ඊට පස්සේ අපි මේක link කරන අපේ bootstrap file එක. ඊට පස්සේ අපේ CD අපේ link ගන්න bootstrap icon CD එක මෙතන link කරන් තියෙනවා. ඊට පස්සේ CSS එක file එක මෙතන link කරන් තියෙනවා. ඊට පස්සේ body එක පොඩිම container fluid කියලා දාන්න තියෙනවා. class එක. මේ container fluid කියන class එක දාන්න තියෙන product එකේ අපි මේ window එකේ full width එක ගන්න ගියා අපේ website එක. දැන් row එකක් දාන්න තියෙනවා. ඊට පස්සේ අපි include කරන් තියෙන අපේ header එක. ඊට පස්සේ දාම අපේ තියෙන purchase එක title එක දාන්න. මේ title එක call 12ක් ගන්න ටික දාන්න තියෙනවා වගේම මේ title එක text send කරනවා. ඒ කියන්නේ මේ අපේ මේ text එක purchase කියන title එක send කරලා තමයි පෙන්නන්නේ. ඒක margin bottom එකක් දාන්න තියෙන 3ක
අපේ පර්චේස් එකකට ටෙක්ස්ට් එක දාන්න තියෙන ස්පෑන් ටැග් එකම දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ස්පෑන් ටැග් එකට ක්ලාස් එකක් දාන්න තියෙනවා ෆොන්ට් රේට් එක බෝල් කරනටම ටෙක්ස්ට් එක කාලයක ප්‍රයිමර් කරන්න කියලා. ඊට පස්සේ පල්ලෙහාටම අපි දාන්න තියෙනවා මේ UMD කියන්නේ user product buy කරන්න තුව ඉන්න purchase page එක දාවොත් මේක තමයි පෙන්නන්නේ you have not purchased any item කියලා තමයි පෙන්නන්නේ. අපි ඒක දාන්න තියෙනවා inline CSS style එක margin top එකක් දාන්න තියෙනවා display එක 200 එක. ඊට පස්සේ පල්ලෙහාට අපේ තියෙනවා product එකක් අපේ user product එක buy කරලා තියෙනවා මේ විදිහට පෙන්නනවා. අදාන් තියෙනවා product එක cart එකේම. ඊට පස්සේ මේ have product කියන එක කියන්නේ product එක cart එකක් දාන්න තියෙනවා call 12 ගන්න කියලා. එහෙනම් roll එකක් දාන්න තියෙනවා. මේ විදිහට අපි හදාගන්න තියෙනවා. ඉතින් අපේ product එකේ table එක වගේ එකේ head එක හදාගන්න තියෙනවා මේ විදිහට. අපි මේ පළවෙනි එක දාන්න තියෙනවා call එකක් ගන්න කියලා. අපි මේ hashtag එක තිබ්බ head එකේ කොටස වගේ එකට call එකක් ගන්න කියලා දාන්න තියෙනවා. ඒ වගේම BG light එක ගන්න තියෙනවා. background color එක BG light ගන්න තියෙනවා. ඊට පස්සේ අපේ order details කියන එක තියෙනවා. ඒකේ background color එක light ගන්න තියෙනවා වගේම font weight එක දාන්න තියෙනවා bold කියලා. ඒක අපි call 3ක් ගන්න කියලා මේ order details කියන කොටසට. ඊට පස්සේ අපි content එක වෙන කොටස තියෙනවා. ඒකට අපි call එකක් ගන්න කියලා දාන්න තියෙන්නේ. එයාගේ BG light ගන්න කියලා දාන්න තියෙනවා. එයාගේ text in කරලා මේ ගන්න text එක අන්තිමට තමයි පෙන්නන්න කියන්නේ. ඊට පස්සේ amount එක තියෙනවා. amount එක තියෙනවා purchase date කියන purchase date and time කියන ටික වෙන්නනවා. අපි මේ amount එක කියන එක call 2ක් පෙන්නන්න කියනවා. ඊළඟ මේ purchase date කියන time එකයි පෙන්නන්න තියෙන call දෙක. එතකොට පල්ලඩාම අපි දාන්න තියෙනවා div එකක් දාන්න තියෙනවා. ඒකට අපි call 3ක් ගන්න කියනවා. ඊළඟ අපි ඒකේ BG color එක background color light ගන්න කියනවා. ඊට මේකේ අන්තිමට අපි දාන්න තියෙන HR එක line එකක් දාන්න. HR එකක් දාන්න තියෙනවා. අපි මේ කොටසම div එකක් මේ කොටස තමයි පෙන්නන්නේ display LG block. මේ කොටස අපි පෙන්නන්නේ large size එක විතරයි. small size එකේදී පෙන්වන්න බෑ කියලා මේක දාන්න තියෙනවා. small and medium size එකේදී. ඊට පස්සේ පල්ලෙහාටම අපේ තියෙන මේ table එකේ data ටික දාන්න තියෙනවා. අපි table එක වගේ එකේ data ටික දාන්න කියන කොටස දාන්න තියෙනවා. මේකෙත් අපි call 12ක් ගන්න කියනවා. මේකේ අපි පළවෙනි කොටස දාන්න තියෙනවා call 2ක් ගන්න කියලා දාන්න. call 2ක් ගන්න කියලා දාන්න තියෙනවා. call 2ක් ගන්න කියලා දාන්න තියෙනවා. call එකක්. ඒක call එකක් ගන්න කියලා දාන්න තියෙන්නේ. පළවෙනි කොටසට මේක කාලයක BG info කරන් තියෙනවා. ඊළඟට මේක text එක text center ගන්න තියෙනවා. ඊළඟ text LG start කරනවා. ඒ කියන්නේ large size එකේ text start කරලා තමයි පෙන්නන්නේ. text එක ඉස්සරහම තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මේ label එක දාන්න තියෙනවා. අපි invoice එකේ ID එක. invoice table එකේ ID එක තමයි මේ echo කරන් තියෙනවා. අපි ඒකේදී අපි text color එක white කරන් තියෙනවා මේ invoice ID කියන එකේ. invoice ID එකේ text color එක white කරන් තියෙනවා. ඊළඟ මේක form labels එකේ class එක දාන්න තියෙනවා. ඊට පස්සේ වෙන ඊට පස්සේ අපි ඊළඟ තියෙන කොටස ඒකේ අපි දාන්න තියෙන call 3ක් ගන්න එක ඒ කොටස. ඒකේ අපි දාන්න තියෙන ඉස්සරහම card එක. අපි black card එක තමයි මේ හදාන්න තියෙන්නේ. ඒකට අපි card කියන class එක දාන්න තියෙනවා. ඊළඟ මේක inline CSS පාවිච්චි කරන maxset එක pixel 504ක් ගන්න එක දාන්න තියෙනවා. inline CSS පාවිච්චි කරන ඊට පස්සේ මේක row එකක් දාන්න. ඒකට අපි දාන්න තියෙන gap එක 0 විදිහට දාන්න තියෙන gap එකක් තියන්න බෑ කියලා. ඊට පස්සේ මෙතන අපි ඉස්සරහම දාන්න තියෙන product එකේ image එක display කරන තැන. එතෙන්ට අපි දාන්න තියෙන call MD 4ක් ගන්න. ඒ medium size එකේ call 4ක් ගන්න එක දාන්න තියෙනවා. ඒකදී අපි අපේ මේ image tag එක දාන්න තියෙන අපේ path එක image එකේ path එක මෙතන අපි database search කරලා තමයි echo කරන් තියෙන්නේ. ඒකට අපි class එකක් දාන්න තියෙන මේ අපේ image එකට class එකක් දාන්න තියෙන image thumbnail කියන class එක. එයාම rounded කියන rounded start කියන මේ rounded කියන්නේ border radius එකක් දාන්න කියන එක. එයාගේ margin top එක දාන්න තියෙන 3ක. ඊට පස්සේ පල්ලෙහාම අපේ ඊළඟ කොටස අපේ මේ product එකේ data ටික දෙන කොටස දාන්න තියෙනවා. මේකට කොල්ල ටක් ගන්න තියෙන medium size එකේදී product එකේ අපි මේක දාන්න තියෙන cardboard කියන class එක. ඊට පස්සේ අපි මේක h5 tag එක දාන්න තියෙන product එකේ title එක. ඒක අපි දාන්න තියෙන product title කියන class එක. මේ title එකට අපි database search කරන තමයි දාගන්නේ. ඊට පස්සේ අපි දාගන්න ඊට පස්සේ paragraph tag එක දාන්න තියෙන sale එක නම product sale එක කවුද කියන නම දාන්න තියෙනවා මේ විදිහට. ඒක database search කරගෙන
අපි දාන්න තියෙන රාශිය කාඩ් ටෙක්ස්ට් කියලා. අපි ඊට පස්සේ බලගත්ත අපි දාන්න ටැග් එක දාන්න තියෙන ප්‍රයිස් එක ඊට පස්සේ සර්ච් කරන දාන්න තියෙනවා. ඊට පස්සේ බැජ් එක දාන්න තියෙන මේ විදිහට. මේ බැජ් එක දාන්න තියෙන අපි බැජ් එකේ ක්ලාස් එක දාන්න අපි බැජ් එක දාන්න තියෙනවා. ඒක දාන්න තියෙන rounded fill කියන ක්ලාස් එක. ඊළඟ background color එක burning කරන් තියෙනවා. ඊට පස්සේ අපි හදාන්න තියෙන quantity dependent කොටස. අපි මේකට ගන්න කියන large size එක කොල් එකක්. ඊළඟ text center ගන්න කියනවා. text center ගන්න දිනාගෙම small size එක text center ගන්න කියනවා. ඊළඟ large size එක text in කරන්න කියනවා. අන්තිමට වෙන්නද කියනවා. ඊට පස්සේ අපි දාන්න තියෙනවා මේ label එක. මේ label එක තමයි මේ quantity එක වෙන්න quantity කියන එක දාන්න තියෙන්නේ. ඒක form label කියන class එක දාන්න තියෙනවා. ඊළඟ මේ quantity database එක search කරන තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ අපේ total එක මේක display කරන්න database එක search කරන. මේක background color එක දාන්න තියෙන්නේ white විදියට. අපි මේ total එක වෙන කොටසට ඊළඟ අපි මේක BGM කියන color BGM කියන එක දාන්න තියෙනවා. ඒ වගේම අපි දාන්න තියෙන මේක font text color එක white විදියට දාන්න තියෙනවා. ඊට පස්සේ අපේ date එක වෙන කොටස flat එක press කරපු date එක time එක වෙන කොටස අපි මේකත් දාන්න තියෙන task එක අපි මේක text center එකක් තියනවා මේක large size එකේදී text in කරන් තියෙනවා. ඊළඟ form label කියන task එක දාන්න තියෙනවා. ඊට පස්සේ මේක අපි label එකක් ඇතුලේ මේක display කරන් තියෙනවා අපේ date එක time එකයි database search කරන්න. ඊට පස්සේ අපි button එක තියෙන තැන තියෙනවා. මේ button එක තියෙන තැන අපි ගන්න කියන කොල් තුනක් ගන්න තියෙන large size එකේදී අපි මේ feedback කියන button එකේ අපි display click කරන් තියෙනවා. ඊළඟට කොල් 6ක් ගන්න කියලා මේ feedback එක. මේ කොල් තුන 6කට බෙදාගෙන එකෙන් එක ගන්න කියලා. කොල් තුන 12කට බෙදාගෙන එකෙන් කොල් 6ක් ගන්න කියලා. අපි මේ feedback කියන button එකට අපි දාන්න තියෙන මේ BTN secondary මේ button එකේ color secondary ගන්න වගේම rounded border radius එකක් දාන්න තියෙනවා. rounded කියලා දාන්න. ඊට පස්සේ border එකක් දාන්න තියෙනවා. border 1 කියන size එක ඊළඟ border එකේ color එක primary ගන්න තියෙනවා. ඊට පස්සේ මේක on click එකක් දාන්න තියෙන function එක call කරන්න. අපි මේ feedback කියන රිසෙන් අපි icon එකක් දාන්න තිබ්බ එක මේ විදිහට අපි දාන්න තියෙනවා icon එක. ඊට පස්සේ අපි මේ delete button එකට ඒකට අපි දාන්න තියෙන call 6ක් ගන්න කියලා මේ delete button එක. ඒක display delete කරන්න තියෙනවා. මේ delete button එකට class එකක් දාන්න තියෙනවා btn change කියන color එක. ඒ වගේම අපේ rounded කියන class එක දාන්න තියෙනවා border radius එකක් දාගන්න. ඊට පස්සේ margin top එකක් දාන්න තියෙන 5ක. ඊට පස්සේ අපි මේ i එක දාන්න delete button එකේ send තිබ්බ icon එක දාන්න තියෙනවා. ඊළඟ delete කියන text එක දාන්න තියෙනවා. ඊට පස්සේ බලලාම අපි දාන්න තියෙනවා HR එකක් මේ විදිහට. ඊට පස්සේ අපි අන්තිමට දාන්න detail record කියන button එක විදිහට දාන්න තියෙනවා. මේ button එක ගන්න කියන අපි call 12ක්. ඒ වගේ margin bottom එකක් තියාගන්න කියන 3ක. අපි මේ button එක තියෙන කොටස ඊට පස්සේ අපි call 12 row එක දාන්න තියෙනවා. ඊට පස්සේ අපි දාන්න තියෙන offset එක 10ක large size එක 10කට offset එකක් දාන්න තියෙනවා. ඊළඟ අපි දාන්න තියෙනවා මේ size මේ button එකට අපි දාන්න තියෙන large size එකක කොල් දෙකක් ගන්න කියලා. ඊළඟ display delete කරන්න තියෙනවා. ඊට පස්සේ මේ color එක අපි දාන්න තියෙන danger විදිහට. එම්ම rounded කියන class එක දාන්න තියෙන border radius එකක් දාන්න. margin top එකකුත් දාන්න තියෙන 5ක. මේ detail record කරන button එක sign තිබ්බ icon එක මෙතන දාන්න තියෙනවා. ඊට පස්සේ අපි හදාන්න තියෙනවා flat එක feedback එකක් දාද්දී ඒකට open end හදාන්න තියෙන model එකට. ඒ model එක මෙතන හදාන්න තියෙනවා. අපි මේ model එක හදාන්න අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. ඊට පස්සේ අපි මේ page එක අන්තිමට දාගත්ත photo එක මෙතන include කරන්න තියෙනවා. අපි අද මේ වෙලින් කතා කරේ අපි මේ page sister page design එක කොහොමද design කරලා තියෙන කියන එක ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. අපි flat එකේ feedback එක දෙන්න පුළුවන් හදාගන්න කොහොමද වගේම අපේ මේ page sister එකේ program part එක කොහොමද තියෙන කියලා අපේ මේ flat එකේ image එක මම දාගන්න කොහොමද කියන එක ගැන